හයි කොහොමද අද ටිකක් වෙනස් වීඩියෝ එකක් මම අරගෙන ආවේ මොකද මගෙන් ගොඩක් අය මැසේජ් කරලා අහන දෙයක් තමයි මම මේ මෑතකදී ජපානයට ආව කෙනෙක් හින්දා කොහොමද මම ජපානයට ආවේ මොන වීසා එකක් යටතේද එතකොට මම ජපානයට ඇවිල්ලා මොනවද කරන්නේ එයාලා ජපානයේ ආසාවෙන් ඉන්නේ ඉතින් උදව්වක් කරන්න පුළුවන්ද මේ වගේ ගොඩක් දේවල් මගෙන් මැසේජ් කරලා අහනවා ඉතින් ඒ නිසා මම හිතුවා වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්කලා මගේ අත්දැකීම බෙදා ගන්න කෙටියෙන් මේ වීඩියෝ එකේ මම ලොකු විස්තරයක් ඔයගලන්ට කියන්නේ නැහැ. ඒ විස්තර අවශ්‍ය නම් මම පස්සේ ඒ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම ඔයගලන්ට මගේ අත්දැකීම මම කෙටියෙන් මේ වීඩියෝ එක හරහා පැහැදිලි කරන්නම්. ජපානයට ආවේ මගේ මහත්තයා ජපානයේ රැකියාව කරන නිසා. එයා දැන් අවුරුදු 9කට ආසන්න කාලයක් වෙනවා මෙහි ඇවිදින්න. ඉතින් එයා රැකියාව කරන්නේ මෙහි. ඉතින් ඒ නිසා එයා හරහා තමයි මම සහ අපේ දුව ජපානයට ආවේ. ඉතින් මගේ මහත්තයා ජපානයට ආවේ ස්ටුඩන්ට් වීසා එකක් යටතේ. එයා එහෙම තමයි ඉස්සෙල්ලාම ජපානයට ආවේ ඇවිදින්න. මෙහි ලැන්ග්වේජ් එක ලංකාවෙත් එයා ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ආවා. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ලැන්ග්වේජ් ස්කූල් ගිහිල්ලා ඊට පස්සේ එයා වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා ඔටෝමොබයිල් ඉංජිනේරින් අංශයෙන්. ඉතින් දැන් එයා ඒ අධ්‍යාපන කටයුතු ඉවර කරලා දැන් වර්කින් වීසා යටතේ තමයි එයා ස්ථිර රැකියාව කරන්නේ ෆුල් ටයිම් රැකියාවක් කරන්නේ. ඉතින් එයා හරහා තමයි මම සහ අපේ දුව ජපානට ආවේ ඩිපෙන්ඩ් වීසා එකක් යටතේ. එයාට පුළුවන්කම තියෙනවා එයාගේ බිරිඳ දරුවෝ මව පියා එයාගේ වීසා එක යටතේ ජපානයට ගෙන්න ගන්න. ඉතින් එහෙම තමයි මමයි මගේ දුවයි ජපානයට ආවේ. ඉතින් ජපානයට ඇවිදilla දැන් මම දැනට මාස 7ක් වෙනවා. ඉතින් ආවට පස්සේ අපි ආවේ ඇත්තටම ආපහු මාස 2කින් විතර ලංකාවට යන්න. මොකද මගේ දුවගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා නෙමෙයි අපි ජපානයට ආවේ. අපි විසිට් එකකට වගේ තමයි ඇවිදින් යන්න ආවේ ජපානයට. මොකද මීට කලින් අපි එක වතාවක්වත් ඇවිල්ලා තිබුණ නැති නිසා. මොකද හස්බන්ඩ් ඉගෙන ගන්න කාලේදී යා අපිට මෙහි ඇවිදින් යන එක කරදරයි. මොකද යා එතකොට අපාර්ට්මන්ට් ස්කෝලෙන් දෙන අපාර්ට්මන්ට් වල ඉන්නේ. ඉතින් යා එතකොට ලොකු වියදමක් යනවා. ඔටෝමොබයිල් ඉගෙන ගන්නවා කියන්නේ දන්න අය ජපානයේ ඉන්න අය දන්නවා ලොකු වියදමක් යනවා අධ්‍යාපන කටයුතු වලට. ඉතින් ඒ එක අපිත් මෙහි ඇවිදලා යාට රැකියාවක් කරගන්න හම්බෙන්නේ. ඉතින් එතකොට මෙහි වියදම කවර් කරගන්න අමාරුයි. ඉතින් මේ වගේ තත්ත්ව උඩ අපි එයා ඉගෙනගෙන ඉවර වෙනකන් අපි ආවේ නෑ ජපානයට. අනිත් එක තමයි දුවගේ අධ්‍යාපන කටයුතු. ඉතින් එයාත් ඕ ලෙවල් විභාගයට ආසන්නයේ හිටියේ. ඉතින් ඒ නිසා ඉස්කෝලේ කට් කරගෙන ටියුෂන් කට් කරගෙන ජපානයට එන එක අපරාධයක් කියලා හිතුණා. ඉතින් අපි තීරණය කරා ඒක නිසා එයාගේ ඕ ලෙවල් එක්සෑම් එක ඉවර වුණාට පස්සෙම ජපානයට එනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපි එයා එක්සෑම් එක ඉවර වුණාට පස්සේ ජපානයට ආවේ. ඉතින් ඇත්තටම අපි ආවේ අපහු යන්න මාස 3කින් විතර. එයා ඒ ලෙවල් කරලා අපහු ජපානයට එනවා කියලා තමයි අපි හිතාගෙන හිටියේ. නමුත් ඇවිදilla අපි ආපසු යන්න අපේ ලෝයත් එක්ක කතා කළාම ලෝය අපිට සඳහන් කළේ දුවට වයස අවුරුදු 18ක් සම්පූර්ණ වෙන්න ළඟ හින්දා අපව අපි ආව ඉක්මනින්ම ලංකාවට ගියොත් එයාට ඊළඟ වීසා එක ගහ ගන්නකොට ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා. මොකද ජපානය කියන්නේ හරිම ස්ට්‍රික්ට් බලන රටක් හැමදේම. වීසා එකක් ගහද්දි ගොඩක් දේවල් බලනවා. ඉතින් ඒ නිසා මේ එක ගැටලුවක් වෙනකොට ප්‍රශ්න කරනවා ඇයි ඩිපෙන්ඩ් වීසා එකෙන් ආව ගමන් අපව ගියේ ලංකාවට. ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලෝ බලනවා. ඉතින් එතකොට ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යන්න එපා කියන තීරණය තමයි ලෝය අපිට කිව්වේ. ඉතින් ඒ නිසා අපි එහෙමම නතර වුණා මෙහි දුව අධ්‍යාපන කටයුතු කරනවා කියලා. ඉතින් යනවා එයා මෙහි අපි පාසලට දැම්මා. ඉතින් යාට යන්න උනේ පාසලේ ග්‍රේඩ් 8 වලට. ඒ කියන්නේ ජූනියර් හයි ස්කූල් තමයි යාට යන්න පුළුවන් උනේ ග්‍රේඩ් 8 වල ඉඳලා. එතකොට සාමාන්‍යයෙන් ජපානයේ අවුරුදු කැම්පස් එකට යනවා අවුරුදු 12ක අධ්‍යාපනය බලනවා. ඉතින් අවුරුදු 12 සම්පූර්ණලා තිබුණ නැති නිසා එයා වැටුණු ග්‍රේඩ් 8 වලට ලංකාවේ ඕ ලෙවල් සබ්ජෙක්ට් වගේම මෙහෙ සබ්ජෙක්ට් මේ විදිහටම තියෙනවා. ඒ විදිහටම උගන්වනවා ජපන් භාෂාවෙන්. ඉතින් දුව ප්‍රයිවට් ජපන් භාෂාවෙන්ම ඉගෙන ගන්නවා. ඉතින් එයාට ජූනියර් හයි ස්කූල් එකේ අවුරුදු 3ක් ඉගෙනගෙන ඊට පස්සේ එයා හයි ස්කූල් යන්න පුළුවන්. එයාට හයි ස්කූල් යන්න ඕනේ. ඒකෙත් අවුරුදු 2ක් හෝ 3ක්
මම දන්න තරමින් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි යාට කැම්පස් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් කාල සීමාව වැඩි ඉගෙන ගන්න තියෙන. ඉතින් එයා ඒ ලෙවල් කරලා ජපානයට ආව නම් ඒක ගැටලුව ඇති වෙන්නේ නැහැ. කෙලිම කැම්පස් යන්න තිබුණා. නමුත් අර අතරමැද එන්න උන නිසා තමයි ප්‍රශ්නේ අපිට ගැටලුව ආවේ. ඉතින් දුවගේ අධ්‍යාපන කටයුතු ඒ විදිහට කරගෙන යනවා. මම දැනට රැකියාවක් කරනවා. මම පාර්ට් ටයිම් ජොබ් එකක් තමයි කරන්නේ. මොකද ෆුල් ටයිම් කරන්න බෑ. දවසකට පැය 5ක් වගේ දවස් 4ක පාර්ට් ටයිම් එක තමයි කරන්නේ. ඉතින් ඔයගලන්ට ඒ ගැන සඳහන් කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට. ඉතින් මගේ හස්බන්ඩ් ගොඩක් ලංකාවේ ඉන්නකොට අපිට කියපු දෙයක් තමයි භාෂාව ඉගෙන ගන්න. ජපානයට ඇවිදilla භාෂාව නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් භාෂාව ඉගෙන ගන්න කියන එක තමයි එයා පුන පුන අපිට කිව්වේ. නමුත් ඒක මම ගණන් ගත්තේ නැහැ. දුවනම් භාෂාව ඉගෙන ගත්තා. නමුත් මම ටික දවසක් ක්ලාස් ගිහිල්ලා නතර වුණා. මොකද ටිකක් බෝරින් ලැන්ග්වේජ් එකක්. ඉගෙන ගන්න හරි අමාරුයි. හරි ස්පීඩ් කතා කරන ලැන්ග්වේජ් එකක්. ඉතින් ඒ නිසා මට ටිකක් කම්මැලි හිතුණා. තව ටිකක් කල් තියෙනවනේ යන්න. ඉතින් එතකොට එක ගිහින් ඉගෙන ගන්නවා. කට්ටිය එක වැටුනහම ජපාන් අයත් එක්ක වැඩ කරද්දී පුළුවන් වෙයි. ඔහොම තීරණ වල තමයි මං හිටියේ. ඉතින් ඒ නිසා මම භාෂාව ඉගෙන ගත්තේ නැහැ. ඉතින් ජපානයට දැන් ආවට පස්සේ රැකියාවක් කරන්න අවශ්‍ය වුණාම තමයි මට ඒකේ හස්බන්ඩ් කියපු දේ බරපතලකම තේරුනේ. ඇත්තටම ඉන්ටර්විව්ස් වලට ඇප්ලයි කරනවා. කරලා ඉන්ටර්විව්ස් වලින් කතා කරනවා. කතා කරනකොට හස්බන්ඩ් තමයි ඒවට ආන්සර් කරන්නේ. මොකද මට භාෂාව තේරෙන්නේ නැති හින්දා. ඉතින් එහෙම හස්බන්ඩ් ආන්සර් කරනකොට එයාලා කියන්නේ නෑ ඔයා නෙමෙයි වයිෆ්ට දෙන්න ෆෝන් එක. එයා එක තමයි කතා කරන්න ඕනේ කියලා. ඉතින් මට ෆෝන් එක දුන්නාම මට තේරෙන්නේ නැහැ කියන දේවල්. ඉතින් ඉන්ටර්විව් එක එතනින්ම කැන්සල් වෙලා යනවා. ඉතින් ඔන්ලයින් ඉන්ටර්විව් වලදී. එතකොට ෆේස් ඉන්ටර්විව් වලදී ගියාම ඉතින් හස්බන්ඩ් තමයි කතා කරන්නේ ඉන්ටර්විව් එකේදී. ඉතින් ඒගොල්ලෝ අහනවට උත්තර දෙන්නේ. ඉතින් ඒගොල්ලොත් ඉතින් මට කතා කරන්න බැරි හින්දා හස්බන්ඩ් එක තමයි විස්තර කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉන්ටර්විව් එකක්වත් හරි ගියේ නැහැ. මොකද මට ලැන්ග්වේජ් එකේ ප්‍රශ්න නිසා. ඉතින් ජපානයේ දෙයක් තමයි අපි ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට හරිය හැකියාවක් හොයනකොට අපි තනියෙන් මේ දේවල් කරගන්න නම් තමයි ඒගොල්ලෝ කැමති. ඒගොල්ලෝ කැමති නෑ කාගේවත් අතේ ඉල්ලලා ගිහිලා කාගේවත් උදව්වෙන් අපි දේවල් ලබා ගන්නවට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ කැමති අපේ උත්සාහයෙන්, අපේ උනන්දුවෙන්, අපේ ධෛර්යයෙන් එදින් කතා කරලා අපේ අවශ්‍යතාවය කියලා ඒගොල්ලන්ගෙන් රැකියාවක් හෝ වෙන දෙයක් අපි බලාපොරොත්තු වෙනවා තමයි ඒගොල්ලෝ කැමති. ඉතින් අර කාගේවත් හරහා ගිහිල්ලා ඉතින් කාගේවත් උදව්වෙන් ගිහින් කතා කරලා රැකියාවක් ගන්නකොට හරි අමාරුයි ඒක. විශේෂයෙන්ම භාෂාව බැරි වුණාම. ඉතින් ඒක නිසා කොහොම හරි ගොඩාක් ඉන්ටර්විව්ස් වලට ෆේස් කරාට මොකද මට හරි ගියේ නැහැ රැකියාවක්. ඉතින් මම හස්බන්ඩ් නම් කිව්වේ රැකියාවක් කරන්න එපා. ඔයාලට බෑ භාෂාව බැලුව කරන්න බෑ කියලා. නමුත් මගේ ආසාවට තමයි රැකියාවක් හෙව්වේ. මොකද ගෙදරට වෙලා ඉන්න ගියාම හරි කම්මැලි. දවසම ගෙදර ඉන්නකොට දුවත් ඉස්කෝලේ යනවා. ඉතින් එහෙම ඉන්න බෑ. අනිත් එක වියදම ගොඩාක් වැඩි. ඉතින් එහෙම එක්කෙනෙක් හම්බ කරලා 3 දෙනෙක් ජීවත් වෙන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ වාතාවරණයකුත් තියෙනවා. ඉතින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපිට ඉන්වෙස්ට් කරන්න දෙයක් ඉතුරු කරගන්න අමාරුයි. මොකද වියදම වැඩි. එතකොට ටැක්ස් එක අපි 3 දෙනෙකුට ගෙවන්න ඕනේ. ටැක්ස් ගෙවන්න ඕනේ. ඉතින් ඒක නිසා හරිම අමාරුයි. එහෙම පවුලක් හැටියට ජපානයේ ජීවත් වෙනකොට එක්කෙනෙක් විතරක් රැකියාවක් කළා අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මම රැකියාවකට යන්න ඕනේ කියලා තීරණය කළේ. කොහොම හරි අවසානයේදී රැකියාවකට ඉන්ටර්විව් එකකට මම ගියා. ඒත් ගියේ හස්බන්ඩ් එක්කලා. කොහොම හරි මගේ වාසනාවකට හෝ ඉන්ටර්විව් එකෙන් මම සමත් වුණා. ඉතින් ඒ නිසා රැකියාව මට ලැබුණා. ඉතින් මම දැන් ඒකට සතුටින් යනවා. ඉතින් එහෙම තමයි. ඉතින් මම ඔයගලන්ට කියන්නේ ජපාන එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඩිපෙන්ඩ් වීසා යටතේ විශේෂයෙන්ම කවුරු හරි හස්බන්ඩ් හෝ වයිෆ් ජපාන ඉන්නවා නම් ඒ වීසා එකක් යටතේ කවුරු හරි එන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම භාෂාව ඉගෙනගෙන එන්න. මොකද ගොඩාක් අසරණ වෙනවා. භාෂාව නැහැ කියන්නේ ඔයගලන්ට ජපානයේ කිසි දෙයක් කරගන්න බෑ. අඩුම ගානේ කඩේකට ගිහලා බඩුවක් ගන්නත් බෑ. මොකද කියවන්න බෑ. අපි දැකලා බඩුවක් ගත්ත උනත් ඒක ඉල්ලන්න දන්නේ. එතකොට ඒක මිලදී ගන්න අපි සල්ලි දෙන්න දන්නේ නැහැ.
ඉතින් පාරක යන්න දන්නේ මොකද බෝඩ් වල තියෙන ජපන් භාෂාවෙන් හැබැයි දැන් නම් ගොඩක් ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් බස් එක ට්‍රේන් එක යන්න බෑ. ඉතින් ඒ කොහොම හරි ඒ දේවල් කරගත්තත් අපිට රැකියාවක් නම් භාෂාව නැතුව කරන්න බෑ. රැකියාවකට ගියා වුණත් අපිට ඒගොල්ලෝ කියන එක තේරෙන්නේ නැහැ. එතන ගියාම වැඩ කරන්න ඒගොල්ලෝ කියන දේ අපිට තේරෙන්නේ නැත්නම් අපිට වැඩ කරන්න බැහැනේ. එක්ක අපි ඒගොල්ලන් කියන දේ නෙමෙයි කරන්නේ වෙන දෙයක්. ඉතින් ඒකට ඒගොල්ලන්ට කේන්ති යනවා. ඉතින් මේ වගේ ගොඩක් ගැටලු ඇති වෙනවා රැකියාව කරන්න ගියත්. ඉතින් ජපානු කැමති නැහැ අපිට කියා දිදී ඒගොල්ලන්ගේ ටයිම් එක වේස්ට් කරගෙන අපිට ට්‍රේන් කර කර එතන තියාගන්න. ඉතින් ඒගොල්ලන්ට එහෙම අපිව තියාගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒගොල්ලෝ කැමතිත් නැහැ. ඉතින් එහෙම වුණාම අපිට රස්සාව එපා වෙනවා. කරගන්න විදියක් නැතුව යනවා. බැනුම් අහන්න වෙනවා. ඉතින් ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩාක් ඔය ඉංජිනේරින් වීසා එක යටතේ ආපු අයට ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා. මොකද භාෂාව දන්නේ නැහැ. ඒ වීසා එක යටතේ ආපුවම ඉතින් වැඩ කරන්න ගියාම ඒගොල්ලෝ හරි අසරණ වෙනවා. ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒක අපි දැකලා තියෙනවා. එනමුත් ස්ටුඩන්ට් වීසා යටතේ එන අයට ඒ ගැටලුව නැහැ. මොකද ජොබ්ස් වලටත් හරි කැමති ඒගොල්ලෝ ගන්න. මොකද මේගොල්ලෝ ඉගෙන ගන්න ළමයි කියන එක ඒගොල්ලෝ දන්නවා. භාෂාව ඉගෙන ගන්නවා කියන එක දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ ඒ ළමයින්ට ප්‍රයොරිටි එක දෙනවා. ඒගොල්ලන්ට ජොබ්ස් දෙනවා. ඉස්කෝලේනුත් ඒගොල්ලන්ට ජොබ්ස් හොයලා දෙනවා. ඊට අමතරව වැඩ කරන ඒගොල්ලෝ ඇප්ලයි කරපුවාමත් හරි කැමැත්තෙන් ඒගොල්ලන්ව ජොබ්ස් වලට ගන්නවා. මොකද ඒගොල්ලෝ භාෂාව ඉගෙන ගන්න නිසා අන්තිම ඒගොල්ලන්ට භාෂාව පුළුවන් හින්දා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඩිපෙන්ඩ් වීසා එකක් යටතේ එන අය විශේෂයෙන්ම ඔයගොල්ලෝ එන්න ඉන්නවා නම් භාෂාව පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න මොන හරි දෙයක් කරන්න පුළුවන් විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට දෙයක් කතා කර ගන්න පුළුවන් මට්ටමට පොඩ්ඩක් හරි භාෂාව ඉගෙනගෙන ඉන්න ඒක ලොකු ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙනවා. නැත්නම් ජපානයේ විදිහලා ඇත්තටම හරිම අමාරුයි දෙයක් කරගන්න බැහැ. ඉතින් ඒක තමයි මම ගත්ත ලොකුම අත්දැකීම. මොකද මම ලංකාවේදී මමත් හිටියේ ඒ මයින්ඩ් එකේ. නෑ මම ජපානයට ගිහිල්ලා මේ දේවල් ඉගෙන ගන්නවා. මම ඒකට කොහොම හරි ජොබ් එකකට ගිහිල්ලා එතන ඇත්ත වැඩ කරලා භාෂාව ඉගෙන ගන්නවා කියන මට්ටමේ තමයි මමත් හිටියේ. ඉතින් ආවට පස්සේ තමයි ඒකේ තියෙන බැලෑරුම්කම තේරුණේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එහෙම එන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම භාෂාව හදාරන්න භාෂාව ගැන පොඩි හරි දැනීමක් ඇතිව පොඩක් හරි කතා කරගන්න තේරුම් ගන්න පුළුවන් මට්ටමකින් එන්න. ලියන්න නම් පස්සේ දැනගත්තත් කමක් නැහැ. නමුත් කතා කරන තේරුම් ගන්න පොඩි ප්‍රමාණයක් හරි ඉගෙනගෙන එන්න. එහෙම ආවොත් ඔයගලන්ට ඒකේ වාසිය ගොඩක් තියෙනවා. නැත්තම් හරිම අමාරුයි රැකියාවක් හොයාගන්න ගියාම. ඉතින් රැකියාවක් හොයාගන්න කල් ගියොත් ඔයගලන්ට මෙහි අමාරුයි ජීවත් වෙන්න. ස්ටුඩන්ට් වීසා එකක් හෝ මොන වීසා එකකට විවකින් වීසා આવොත් ඒක ගැටලුවක් නේ. ඔයගොල්ලෝ කෙලින්ම රැකියාවට එන හින්දා. හැබැයි එතෙන්දි ගැටලුව ඇති වෙන්නේ රැකියාව කරන්න ගියාම. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම භාෂාව ඉගෙනගෙන ඉන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ජපානයට එන්න කැමති කෙනෙක් වෙනවා නම් ඒක තමයි ඔයගලන්ට ලොකුම හැම දෙයකටම වඩා ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන දේ තමයි ඒක පොඩ්ඩක් හරි භාෂාව ඉගෙන ගන්න එක. අනිත් එක තමයි මගෙන් ගොඩක් අය අහනවා මේ එන්න උදව්වක් කරන්න පුළුවන්ද? අපිත් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එහෙම උදව් කරන්න පුළුවන්ද එන්න කියලා. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ එහෙම කවුරුත් ජපානයේ හිටියා කියලා කාටවත් එහෙම ජපානයට එන්න උදව්වක් කරන්න විදිහක් නැහැ. ජපානයට එන්න ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රම වලින් ඇරෙන්න ජපානයට වෙන එන්න කවුරුත් හිටියා කියලා උදව්වක් කරලා වීසා එකක් එවලා එහෙම එන්න ජපානයට එන්න හැකියාවක් නැහැ. ජපානයට එනවා නම් එන්න පුළුවන් එක්ක ස්ටුඩන්ට් වීසා එකක් යටතේ එහෙම නැත්නම් වර්කින් වීසා එකක් යටතේ. මම හිතන්නේ වර්කින් වීසා යටතේ තමයි ස්කිල් සහ ඉන්ජිනියරින් වීසා එහෙම තියෙන්නේ. ඊට අමතරව ට්‍රේනින් වීසා කියලාත් වීසා ක්‍රමයක් තියෙනවා. හැබැයි දෙන්නම් ටිකක් ට්‍රේනින් වීසා දෙනවා අඩුයි. ඒ වගේම තමයි මම ආව ක්‍රමේ. ඒ කියන්නේ ඩිපෙන්ඩ් වීසා. ඉතින් ඩිපෙන්ඩ් වීසා වලින් එන්නම් වාගේ අම්මා තාත්තා හස්බන්ඩ් වයිෆ් හෝ දරුවෙක් ජපානයේ ඉන්න ඕනේ. ඒ හරහා තමයි ඔයගලන්ට එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් රිෆියුජි වීසා. ඉතින් ජපානයේ රිෆියුජි වීසා දෙන්නේ නැහැ ඇත්තටම. එන්න පුළුවන් වුණාට රිෆියුජි වීසා එකක් දෙන්නේ නැහැ. වෙන රටවලින් දුන්නාට ජපානයේ ලබා දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ඊට අමතරව මෙහි කවුරු හරි ජපාන් ජාතිකයෙක්ව මැරි කරලා එන්න පුළුවන් වීසා ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ඇරෙන්න වෙන නම් ජපානයට එන්න කවුරුත් හිටියා කියලා උදව්වක් කරලා ජපානයට එන්න ක්‍රමයක් ඇත්තටම නැහැ. මේ වීසා ක්‍රම ගත්තාම මම නම් හිතන්නේ ස්ටුඩන්ට් වීසා එක ගොඩක් හොඳයි කියලා. මොකද ස්ටුඩන්ට් වීසා එකදී හොඳට භාෂාව ඉගෙනගෙන ඒ දැනුම ඇතුව තමයි අපි ජපානයට ඇප්ලයි කරන්නේ. මොකද ලංකාවෙත් අපි ජපාන් ඉගෙනගෙන එක්සෑම් එක පාස් කරලා ඒ අනුව තමයි අපි ජපානයේ ඉගෙන ගන්න ඇප්ලයි කරන්නේ. ඉතින් ජපානෙත් ඇවිදලා අවුරුදු දෙකක්
ලැන්ග්වේජ් ස්කූල් එකකට ගිහිල්ලා භාෂාව ඉගෙනගෙන ඊට පස්සේ තමයි අපි අපේ ප්‍රොෆෙෂනල් පාත් එක හොයාගන්නේ එක්ක කැම්පස් හෝ සෙමොන් ගිහිල්ලා. ඉතින් එතකොට අපිට අර ජපානයේ පුරවැසියෙක් හා සමානව මුල ඉඳලාම ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන හොඳ ප්‍රොෆෙෂනල් රැකියාවක් කරලා හොඳ තැනකට එන්න පුළුවන් ජපානයේ ස්ටුඩන්ට් වීසා එකක් යටතේ ආවොත්. හැබැයි වියදම ටිකක් වැඩි ස්ටුඩන්ට් වීසා එකක් යටතේ ආවොත් කාලය ගත වෙනවත් වැඩි. නමුත් ජපානයේ හොඳ ජොබ් එකකට හොඳ තනතුරකට යන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ස්ටුඩන්ට් වීසා කියලා කියන්නේ. ඉතින් ගොඩක් වයස අවුරුදු 30ට අඩු අය තමයි මේකට ඇප්ලයි කරන්නේ. ඉතින් ඒ යටතේ එන අයට ගොඩාක් දුර හොඳ ගමනක් යන්න පුළුවන් ජපානයේ. වර්කින් වීසා එනකට තියෙන chance එක තමයි ඒගොල්ලෝ කෙලින්ම එන්නේ රැකියාවට. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට අර ස්ටුඩන්ට් වීසා එනකට වගේ කට්ටක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ආවගම රැකියාව කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට භාෂාවත් ඉගෙනගෙන එනවා නම් තවත් හොඳින් රැකියාව කරන්න පුළුවන්. ඉතින් හොඳට හම්බ කරන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. හැමදේම ඒගොල්ලෝ රෙඩි කරගෙන තමයි ජපානයට එන්නේ. නමුත් ස්ටුඩන්ට් වීසා එනකට ඉගෙන ගන්නත් ඕනේ. ඉගෙන ගන්න දේවල් වලට ලොකු වියදමක් යනවා. ඒවට part time කරලා සල්ලි හොයන්නත් ඕනේ. එතකොට පාඩම් කරන්නත් ඕනේ. එක්සෑම් පාස් වෙන්නත් ඕනේ. ඉතින් ඒ වගේ ලොකු රිස්ක් එකක් තියෙනවා ස්ටුඩන්ට් වීසා එන අයට. නමුත් ඒගොල්ලන්ගේ අනාගතය නම් ගොඩක් හොඳයි. ඒගොල්ලන්ට ජපානයේ හොඳ තැනකට එන්න පුළුවන්. වර්කින් වීසා එන අයටත් තමන්ගේ ෆැමිලි එක ගෙන්න ගන්නත් පුළුවන්. PR එක ඉල්ලන්නත් පුළුවන්. මේ දේවල් ජපානයෙන් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ස්ටුඩන්ට් වීසා එන අයට වඩා හරි ඊසි ඒගොල්ලන්ට අමාරුවක් නැහැ වර්කින් වීසා එන අයට ජපානයේ වැඩ කරගෙන යද්දී. ඒගොල්ලන්ට අර හම්බ කරන එක හරි ඉක්මනින් අරගලන්ට වඩා ඉක්මනින් හරි පහසුවෙන් වර්කින් වීසා එන අයට කරගන්න පුළුවන්. අනිත් එක තමයි ට්‍රේනින් වීසා. ඉතින් ට්‍රේනින් වීසා නම් දැන් ගොඩක් මම හිතන්නේ දෙනවා අඩුයි. ට්‍රේනින් වීසා එකක් දෙන්නේ ගොඩක් ජපානට ඇවිදලා තමන් ලංකාවේ මොකක් හරි වෘත්තියක් කරනවා නම් ඒ වෘත්තිය වැඩිදුර ඉගෙන ගන්න දෙන අවස්ථාවක් තමයි ට්‍රේනින් වීසා එක කියලා කියන්නේ. ඒ කියන්නේ ජපානයේ ඇවිදින් වැඩ කරලා ඒ ඔයා කරන වෘත්තියේ නිපුණතාවය ලබාගෙන ඔයා ඒ අදාළ කාල සීමාව ඉවරලා අපව ලංකාවට ගිහින් ලංකාවට වැඩක් කරන්න ඕනේ. ඒක තමයි ට්‍රේනින් වීසා එකක් කියලා කියන්නේ. හැබැයි වර්තමානයේ මේ වෙනකොට නම් ට්‍රේනින් වීසා අප්ලයිට ඒ වීසා එක වර්කින් වීසා එකට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඒක මම ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා ගැන සඳහන් කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා ගැන හොයලා මම කියන්න. ඉතින් මම මේ බෙදාගත්තේ මට තියෙන අත්දැකීම් සහ මම අහලා දැකලා තියෙන දේවල් අනුව තොරතුරු තමයි ඔයගොල්ලන්ට මම මේ කිව්වේ. ඉතින් තව මීට අමතරව දෙයක් අවශ්‍ය නම් ඔයගොල්ලෝ සඳහන් කරන්න මම හොයලා බලලා ඒ ගැන විස්තර කියන්නම්. ඉතින් ජපානයේ ඇත්තටම ගොඩක් අය කියනවා යන්න එපා. අමාරුයි ලිවිං කොස්ට් එක වැඩි, ජීවත් වෙන්න බෑ, හම්බ කරන්න බෑ මේ වගේ දේවල් කියනවා. ඉතින් ඒකේ ඇත්තක් තියෙනවා, සත්‍යතාවයක් තියෙනවා. මම හිතන්නේ අනිත් රටවලට වඩා ජපානයේ තමයි ලිවිං කොස්ට් එක වැඩිම. ඒ වගේම ටැක්ස් වගේ දේවල් අනිත් රටවලට සාපේක්ෂව ගොඩාක් වැඩි ජපානයේ. ඉතින් ඒ වුණාට හම්බ කරන්න බැරි කමක් නැහැ. උත්සාහය කැපවීම උනන්දුව තියෙනවා නම් හම්බ කරන කෙනාට හොඳට හම්බ කරන්නත් පුළුවන්, ඉතුරු කරන්නත් පුළුවන්. වැරදි දේවල් නොකර, නාස්ති නොකර හරි විදිහට ජීවත් වෙනවා නම් ජපානයේ දියුණු වෙන්න බැරි කමක් නැහැ. ඒ වගේම ජපානයේ අධ්‍යාපනය ගත්තොත්, ටෙක්නොලොජි එක අතින් ගත්තොත් අනිත් රටවල් වලට සාපේක්ෂව මං හිතන්නේ ඉහළින්ම ඉන්නවා. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න දරුවන්ටත් හරිම හොඳයි ජපානයේ. ඒ වගේම ඉගෙන ගන්න එන ස්ටුඩන්ට් වීසා එකක් යටතේ එන අයට ජපානයේ ඉගෙන ගත්ත කියන්නේ වෙන රටකට යන්න බලාපොරොත්තු වුණත් ඒක ලොකු හොඳ අචීව්මන්ට් එකක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජපානයේ ආව කෙනෙකුට වරදී කියලා. ඒ වගේම ජපානයේ අනිවාර්යයෙන් වෙන රටකට යන්න බලාපොරොත්තු වුණත් ජපානයට ඇවිදින් යනවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද මේ ජපානයේ තියෙන සදාචාරය, විනය, ඒ දේවල් ඕගොල්ලෝ අත්විඳලා ඒ දේවල් හුරු පුරුදු වෙන එකම වෙන රටකට ගිහිල්ලා හොඳින් වැඩ කරන්න ඕගොල්ලන්ට ලොකු වාසියක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජපානය කියන්නේ කෙනෙකුට ජීවත් වෙන්න, ඒ වගේම දියුණු වෙන්න පුළුවන් හොඳ රටක්. ඉතින් එන්න ආසාවෙන් එන්න පුළුවන්කමක් තියෙන අය එන්න. මම හිතන්නේ අද වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති. ඔයගොල්ලෝට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති මේ ජපානයේ පිළිබඳ විස්තර. ඉතින් තව විස්තර අවශ්‍ය නම් මම වෙනත් වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකකින් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.